අද වීඩියෝ එක 2026 O-level ලියන්න ඉන්න ළමයිට දැන් මේ ඉතුරු වෙලා තියෙන කාලේ හරි විදිහට මැනේජ් කරගෙන බිඳුව මට්ටමේ ඉන්න ළමයෙක්ට වුණත් උපරිම රිසල්ට් එකකට යන්න ඊළඟට A9ක් ගන්න බලාගෙන ඉන්න ළමයිට තමන්ගේ හීනට යන්න මේ ඉතුරු වෙලා තියෙන කාලේ හරියට බැලන්ස් කරගන්නේ කොහොමද ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් 2018 O-level වලට A9ක් ගත්ත මගේ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඔයගොල්ලොත් එක්ක මම මේ දැනුම ෂෙයා කරගන්නේ. දැන් අද ජූලි 17 වුණාට මම මේ ප්ලෑන් එක අගෝස්තු මාසේ මුල ඉඳන් පටන් ගන්න විදිහට ඉදිරිපත් කරන්නම්. මොකද දැන් කට්ටිය වීඩියෝ එක බලද්දිත් ඒ දවස් වෙනවා වගේම අනිත් එක මේ දවස්වල කට්ටිය අර දෙවනි වාර විභාගෙත් එක්කනේ ඉන්නේ. ඒ නිසා නිදහසේ පටන් ගන්න පුළුවන් විදිහට මම අගෝස්තු මාසේ මුල ඉඳන් ප්ලෑන් එක ඉදිරිපත් කරන්න. තව දෙයක් තමයි ළමයි හැමෝම පාඩම් කරන විදිහ එක වගේ නෙමෙයිනේ. ළමයාගෙන් ළමයාට පාඩම් කරන විදි වෙනස් වෙනවා, මතක තියාගන්න ක්‍රම වෙනස් වෙනවා, පාඩම් කරන වෙලාව වෙනස් වෙනවා. ඔය වගේ ගොඩක් දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ළමයි ඔයාලට පුළුවන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, විභාගවල වැඩි ලකුණු ගන්න වැඩ කරන්නේ කොහොමද, ඊළඟට මොටිවේෂන් එක තියාගන්න, සහයෝගය වගේම දැනුම ලබා ගන්න. එහෙනම් ඉස්සරහටත් දාන වීඩියෝස් බලන්න, channel එක subscribe කරලා එකතු වෙන්න. දැන් ළමයි O-level exam එක පටන් ගන්න දෙසැම්බර් මාසෙනේ. එතකොට අගෝස්තු මාසේ ඉඳන් බැලුවොත් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියලා මාස 4ක් තියෙනවා ඕගොල්ලොන්ට. දැන් අපි මේ මාස 4 හරි විදිහට ප්‍රයෝජනයට ගන්න කොහොමද කියලා තමයි තීරණය කරගන්න ඕනේ. එතකොට එක එක මාසේ ඕගොල්ලෝ වැඩ කරන්න ඕන විදිහ වෙනස් වෙනවා. මම ගන්නම්කෝ අගෝස්තු මාසේ ඉඳලා අගෝස්තු, ඊළඟට සැප්තැම්බර්, ඊළඟට ඔක්තෝබර්, නොවැම්බර්. දැන් ළමයි ඕගොල්ලන්ට O-level exam එකට සූදානම් වෙන්න මාස 4ක කාලයක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ටිකක් ලොකු කාලයක් තියෙනවා වගේ ඕගොල්ලන්ට බැලුමට දැනුණාට මාස 4ක් කියලා ඇත්තටම ඔය කාලේ ඕගොල්ලන්ට දැනෙන්නේවත් නැතුව ගෙවිලා යනවා. මොකද මේ අන්තිම මාස දෙක වගේ යද්දි ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ඉස්කෝලවල එක්ස්ට්‍රා ක්ලාස් දානවා, ඊළඟට ටියුෂන් පන්තිවල අමතර පන්ති දානවා. සමහර ළමයි ඉන්නවා මේ අන්තිම කාලේ Tamanට පාඩම් කරගන්න වෙලාවක් නැති වෙන තරමට ක්ලාස් දාලා. හරි. Tamanට පාඩම් කරන්න වෙලාවක් නැහැ. සතියේ දවස් 5යි ඊට පස්සේ සෙන්සුරාදායි මේ ඔක්කොගෙම පන්ති වලට බිසි වෙනවා. අන්තිමට Tamanට පාඩම් කරන්න වෙලාවක් නැහැ. ඉතින් කොච්චර ක්ලාස් ගියත් වැඩක් නැහැ. අන්තිමට Tamanගේ ඔළුවේ මතකේ නැත්තම් විභාග පේපරේ ඒ වෙලාවේ උත්තර ලියා ගන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ මාස 4 හරියට ප්‍රයෝජනයට ගන්න. දැන් ළමයි මේ නොවැම්බර් මාසේ තියෙනවානේ. නොවැම්බර් මාසේ කියලා කියන්නේ හරියටම ඕගොල්ලන්ගේ O-level exam එකට කලින් මාසේ. මේ සම්පූර්ණ මාසේ පාවිච්චි කරන්න ඕනේ 10 11 ශ්‍රේණි දෙකේම සබ්ජෙක්ට් 9ම එකපාරක් සම්පූර්ණයෙන් මතක් කරගන්න. හරි. නොවැම්බර් මාසේ. එතකොට ළමයි දැන් ඕගොල්ලන්ට මෙතන මාසයක් තියෙනවා, හරි ලොකු කාලයක් තියෙනවා කියලා පෙනුනට ඇත්තටම උතන එහෙම නැහැ. හරි. මොකද මම අර කලින් කිව්වා වගේ එක්ස්ට්‍රා ක්ලාස් වැටිලා ඕගොල්ලෝ ටිකක් බිසි වෙනවා. අනිත් එක තමයි 10 වසර 11 වසර කියන ශ්‍රේණි දෙකෙන්ම O-level විභාගයට අහනවනේ. ඒක දන්නවනේ ඕගොල්ලෝ. 10 ශ්‍රේණියේ සම්පූර්ණ සිලබස් එක සහ 11 ශ්‍රේණියේ සම්පූර්ණ විෂය නිර්දේශය කියන මේ දෙකෙන්ම ඕගොල්ලෝගේ O-level විභාගයට ප්‍රශ්න අහනවා. එහෙනම් ශ්‍රේණි දෙකේම ඕගොල්ලෝ සිලබස් එක කවර් කරන්න ඕනේ. සබ්ජෙක්ට් කීයකද? සබ්ජෙක්ට් 9ක. ඉතින් ඕගොල්ලන්ට විෂයන් 9ක්. එතකොට ළමයි ඕගොල්ලෝ හිතන්නකෝ මේ අන්තිම මාසේ පළවෙනි පාරට පාඩම් කරන්න ඉන්නවා කියලා. එහෙම කරන්න ගියොත් මාසයක් කියන්නේ දවස් 30ක් ඇතුලේ මේ වැඩේ කරන්න ඇත්තටම අමාරුයි. හරි.
පළවෙනි පාරට මේ මාසේ පාඩම් කරන්න තියාගත්තොත් ඕගොල්ලෝ අමාරුවේ වැටෙනවා. හරි. මොකද දවස් 30න් මේ ඔක්කොම පළවෙනි පාරට පාඩම් කරලා ඉවර කරන්න බෑ. මතක හිටින්නෙත් නෑ. බය වෙලක් තියෙන්නේ. එතකොට ඔක්කොම වැඩ ටික අවුල් යනවා. එහෙනම් මේ මාසේ අපි ඉතුරු කරගන්නේ මීට කලින් පාඩම් කරපුවා මතක් කරගන්න විතරයි. මොකද මේ මාස ටිකේ ඕගොල්ලෝ ඒ කාලේ පාවිච්චි කරලා පාඩම් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ පාඩම් කරපුවා මතක් කරගන්න විතරයි. එහෙනම් දැන් බය වෙන්න දෙයක් නැහැ. මේ දවස් 30 ඕගොල්ලන්ට මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. මොකද ඔයා ඒකට කලින් මාසවල සූදානම් වෙලා තියෙන්නේ. පැහැදිලි. දැන් ළමයි මේ මුල්ම මාස දෙක තියෙනවානේ. අගෝස්තු සැප්තැම්බර්. මේ මාස දෙක අපි පාවිච්චි කරනවා පළවෙනි පාරට සබ්ජෙක්ට් 9ම 10 11 කියන ශ්‍රේණි දෙකේම ෆුල් සිලබස් එක එකපාරක් පාඩම් කරලා ඉවර කරගන්න. හරිද? එතකොට මාස දෙකයි කියන්නේ දවස් 60ක් තියෙන සිලබස් එක සම්පූර්ණයෙන් එකපාරක් ඕගොල්ලන්ට පාඩම් කරලා ඉවර කරගන්න. හරි. ඔන්න පළවෙනි පාරට පාඩම් කරා. ෆුල් සිලබස් එක. ඔන්න දැන් බයක් නැහැ. විභාගෙට මාස ගානකට කලින් එකපාරක් ඕගොල්ලෝ සම්පූර්ණයෙන් පාඩම් කරලා තියෙනවා. හරි. ඔන්න ඔක්තෝබර් මාසේ තියෙනවනේ. ඔක්තෝබර් මාසේ පාවිච්චි කරනවා දෙවනි පාරට පාඩම් කරන්න. හරි. නොවැම්බර් මාසේ මොකද කරන්නේ? මතක් කරගන්නවා. දැන් කිසිම බයක් නැහැ. දැන් බිඳුව මට්ටමේ ඉන්න ළමයට උනත් මේ ප්ලෑන් එකට වැඩ කරොත් ඕගොල්ලන්ට උපරිම රිසල්ට් එකකට යන්න පුළුවන් වගේම අනිවාර්යයෙන්ම ඒ 9ක් ගන්නත් පුළුවන්. මොකද ඕගොල්ලෝ හරි විදිහට මාස ගාන බැලන්ස් කරලා තියෙන ඔන්න පළවෙනි පාරට පාඩම් කරලා ඉවරයි, දෙවෙනි පාරට පාඩම් කරලා ඉවරයි. ඊළඟට මොකද කරන්නේ? මතක් කරගන්නවා. දැන් කෙලින්ම බයක් සැකක් නැතුව විභාගෙට ගිහිල්ලා ලියන්නයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පාඩම් කරන අතරේ ඕගොල්ලෝ පොඩ්ඩක් අර විභාගේ ටාගට් කරලා අනුමාන කරලා පාස් පේපර් උත් අධ්‍යයනය කරන ගමන් ඕගොල්ලෝගේ ලකුණු මට්ටමත් වැඩි කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියලා පුරුදු වෙලා මේ දේවලුත් හරියට බැලන්ස් කරගන්නවා. දැන් ඕගොල්ලන්ට අද වීඩියෝ එකේ ඔය පාස් පේපර් කරන්නේ කොහොමද ඔය විස්තර ඔක්කොම කරන්න කතා කරන්න වෙලාවක් නැති වුණාට මම ඉස්සරහට ඒ ගැන තව වීඩියෝස් අප්ලෝඩ් කරන්න. දැන් ඊළඟට මෙහෙම හිතන්න එපා. ඔන්න පළවෙනි පාඩටත් පාඩම් කරන්න පුළුවන්, දෙවෙනි පාඩටත් පාඩම් කරන්න පුළුවන්, තුන්වෙනි පාඩට මතක් කරගන්නත් පුළුවන්. අයියෝ ඇති වෙන්න කාලේ තියෙනවා කියලා මෙතනින් පටන් ගන්න නැතුව තව පරක්කු කරන්න එපා. දැන් එක එක ළමයාගෙන් ළමයාට වෙනස්නේ. මං කියවනේ මුලින්ම හැම ළමයාගෙම පාඩම් කරන විදිහ එකම වෙන්නේත් නැහැ. ළමයාගෙන් ළමයාට මතක හිටින ප්‍රමාණයත් වෙනස්. සමහර වෙලාවට එක ළමෙක්ට පොතක් කියවන් ගියපු ගමන් ඉක්මනට ඒ දේ මතක හිටිනවා. හැබැයි තව කෙනෙක්ට ඒ එකම දේ දෙතුන් පාරක් කියවලා දෙතුන් පාරක් පාඩම් කරොත් තමයි මතක හිටින්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට ආයේ පස්සේ පසුතැවෙන්න වෙන්නේ නැහැ. මේ කාලේ මේ කියන විදිහට වැඩේ බැලන්ස් කරගත්තොත් පාඩම් කරන වැඩේ කල් දාගන්න එපා, පස්සට දාගන්න එපා. මොකද දැම්ම පටන් ගත්තොත් ඕගොල්ලන්ට කිසිම බයක් නැතුව රිලැක්ස් එකේ විභාගෙට මුහුණ දීලා අන්තිම මාසේ නිකන් ස්ට්‍රෙස් වෙලා දඟලන්නේ නැතුව හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අනිත් එක දැම්ම ඕගොල්ලෝ පාඩම් වැඩ කරන්න පටන් ගන්න එකේ O level exam එකම ටාගට් කරලා වැඩ කරන්න පටන් ගන්න එකේ වාසිය තමයි මං කිව්වේ සමහර ළමයිට මේ අන්තිම මාසවල අමාරුවේ වැටෙනවා කියලා ටියුෂන් පන්තිවල අමතර ක්ලාස් දාලා ඉස්කෝලේ අමතර ක්ලාස් දාලා Tamanට එක සබ්ජෙක්ට් එකක්වත් හරියට පාඩම් කරගන්න වෙලාවක් නැති වෙන තරමට නිදා ගන්නවත් වෙලාවක් නැති වෙන තරමට එක ෆ්‍රී ටයිම් එකක්වත් පාඩම් කරන්නවත් හොයාගන්න බැරි වෙන තරමට බිසි වෙනවා ළමයි. මොකද ගිය අවුරුදු වල ඔහොම වුණා. හරි. එතකොට දැන් සමහර ළමයි මාත් එක්ක කතා කරනවනේ ක්ලාස් වෙන ළමයි ඊට පස්සේ ඔය YouTube එකේ මැසේජ් දාලා කතා කරන ළමයි ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ කියපු දේවල් තමයි මම මේ කියන්නේ. හරි. ඒගොල්ලෝනේ පාඩම් කරන්න වෙලාවක් හොයාගන්න නෑ අන්තිමට. හරි. ඉතින් ඒ හින්දා අමාරුවේ වැටෙන්න පුළුවන් අන්තිම මාසේ ඔයගොල්ලෝ කලින් කරලා තියාගත්තොත් ඒ දේවල් වලටත් මුහුණ දෙන්න පුළුවන් නේ. හරි. එහෙනම් දැන් අපි බලමු මේ ප්ලෑන් එකේ ඉතුරු ටික අපි කොහොමද බැලන්ස් කරගන්නේ කියලා. හරි. දැන් ළමයි මාසෙකට දවස් 30ක් තියෙනවානේ. හරි. ඒතකොට ඔය මාසෙ තියෙන දවස් 30 අපි සබ්ජෙක්ට් 9කට බෙදාගමු. ආසන්න වශයෙන් දවස් 27යි කියලා සලකන්නකෝ. දවස් 27යි. සබ්ජෙක්ට් එහෙමත් නැත්නම් විෂයන් කීයක් තියෙනවද? 9ක් තියෙනවා. මේ දවස් 27ට
සබ්ජෙක්ට් 9 බෙදුවම එක සබ්ජෙක්ට් එකකට එනවා දවස් 3ක්. 27 9න් බෙදුවම එක සබ්ජෙක්ට් එකකට එනවා දවස් 3ක්. හරි. එතකොට එක සබ්ජෙක්ට් එකකට දවස් 3ක් දීලා ඔයගොල්ලෝ පළවෙනි මාසේ වැඩ ටික කරගෙන යනවා. දැන් පළවෙනි මාසේ එක සබ්ජෙක්ට් එකක් දවස් 3කින් සම්පූර්ණ 10 11 ශ්‍රේණි දෙකම ඉවර කරගන්න පුළුවන් වෙයිද? බෑනේ. කාලේ මදීනේ. අයි ඔයගොල්ලෝ වාර විභාගෙට පාඩම් කරද්දී උනත් තේරෙනවනේ කොච්චර අමාරුයිද සිලබස් එක කවර් කරගන්න එක කියලා. ඉතින් ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. මොකද අගෝස්තු මාසෙත් ඕගොල්ලන්ට එක සබ්ජෙක්ට් එකකට දවස් 3ක් තියෙනවා සිලබස් එක කවර් කරගන්න. ඒ වගේම සැප්තැම්බර් මාසෙත් ඕගොල්ලන්ට තියෙනවා තව දවස් 3ක් එක සබ්ජෙක්ට් එකක සිලබස් එක කවර් කරගන්න. හරි. එතකොට අගෝස්තු මාසේ එක සබ්ජෙක්ට් එකකට දවස් 3 ගානේ තියෙනවා. සැප්තැම්බර් මාසේ එක සබ්ජෙක්ට් එකකට දවස් 3 ගානේ තියෙනවා සම්පූර්ණ සිලබස් එක කවර් කරගන්න. හරි. එතකොට මාසයක් ඇතුලේ ඕගොල්ලෝ සබ්ජෙක්ට් 9ම සාමාන්‍ය මට්ටමක සිලබස් එක භාගයක් විතර කවර් කරා කියන්නේ ඕගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ පාඩම් කරන් යද්දි හරියට මතක හිටින්නේ නැත්නම් මතක තියාගන්න ක්‍රම හොයාගන්න, ඕගොල්ලෝගේ දුර්වලතා අඳුන ගන්න, ඕගොල්ලෝගේ ඉන්න මට්ටමත් එක්ක තව දියුණු කරගන්න මොනවාද කරන්න ඕනේ මේ හැමදේම තමන්ටම තේරුම් යනවා ටික දවසක් අර තමන් සෙල්ෆ් ස්ටඩි කරද්දි, තමන්ම පාඩම් කරද්දි, අධ්‍යයනය කරද්දි. පැහැදිලිනේ එහෙනම් පළවෙනි පාරට අපි සම්පූර්ණ සිලබස් එක පාඩම් කරලා ඉවර කරනවා 10 11 දෙකේම අගෝස්තු සැප්තැම්බර් කියන මාස දෙක පාවිච්චි කරලා. එතකොට එක මාසයක් අපි සබ්ජෙක්ට් 9ටම බෙදෙනවා. එතකොට එක මාසයකට එක සබ්ජෙක්ට් එකකට ලැබෙනවා දවස් 3. හරි. දැන් අගෝස්තු මාසෙම සම්පූර්ණ සිලබස් එක පාඩම් කරලා ඉවර කරගන්න තරම් කාලෙ මදීනේ. එතකොට ඒ ඉතුරු වෙන පාඩම් ටික පාඩම් කරනවා ඊළඟ මාසේ ඒක සබ්ජෙක්ට් එකකට ලැබෙන දවස් 3 ඇතුළේ. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා මොනවාද පාඩම් කරන්නේ, කොහොමද පාඩම් කරන්නේ, කොතනින්ද පටන් ගන්නෙ ඔය විදිහට. එතකොට දැන් අපි බලමු මොනවාද පාඩම් කරන්නේ, කොතනින්ද පටන් ගන්නෙ, කොහොමද පාඩම් කරේ, මොනවාද නැත්තේ, මොනවාද වැඩිපුරම වැදගත් වෙන්නේ, මොනවාද ඔය දේවල් අඳුනගන්නේ කොහොමද කියලා. සබ්ජෙක්ට් 9ක් තියෙනවනේ. මොනවාද සබ්ජෙක්ට් 9? අපි පොඩ්ඩක් දාගමු. ගණිතය තියෙනවා, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, ඊළඟට ඉතිහාසය, ආගම, ඊළඟට කාණ්ඩ විෂයන් 3. පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය සහ තුන්වෙනි කාණ්ඩය. දැන් ළමයි ඕගොල්ලොන්ට තමන්ට කැමති පිළිවෙලට සබ්ජෙක්ට් ටික තෝරගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. සාමාන්‍යයෙන් තමන්ට අමාරුම සබ්ජෙක්ට් එකක් මුලින් පාඩම් කරලා ටිකක් බය නැතුව ඒක හදාගන්න උවමනාවක් තියෙන කෙනෙක්ට ඒ අමාරුම සබ්ජෙක්ට් එක මුලින් තෝරගන්න පුළුවන්. නැත්නම් ටිකක් අර පාඩම් කරන්න පොඩ්ඩක් අර ගැම්ම ගන්න වගේ පොඩ්ඩක් අර ලේසි එකකින් තමන්ට පුළුවන් කියලා තේරුම් ගන්න එහෙම කරන්න ඕන. ඒ ලේසිම පාඩමක් දාගන්නත් පුළුවන්. කොහොම හරි ඔන්න සබ්ජෙක්ට් 9 දාගන්නවා. හරි. තමන්ට කැමති පිළිවෙලකට සබ්ජෙක්ට් 9 ලියා ගන්න. ඊට පස්සේ දැන් අගෝස්තු මාස ගන්නකෝ. අගෝස්තු මාසයේ පළවෙනි දවස් 3. 1 2 3. ඊට පස්සේ 4 5 6. 7 8 9. 10 11 12. 13 14 15. 16 17 18. 19 20 21. 22 23 24 25 26 27. හරි. ඔන්න ඔය විදිහට ඕගොල්ලෝ අගෝස්තු මාසේ දවස් ටික අර අදාළ සබ්ජෙක්ට් වලට වෙන් කරගන්නවා. එතනදී දැන් 27න් ඉවරයිනේ. ඒ වුණාට අගෝස්තු 27න් පස්සේ අගෝස්තු 30 වෙනකන් තියෙන ඉතුරු දවස් ටික තියෙනවානේ. ඒ ඉතුරු දවස් ටිකේ ඕගොල්ලන්ට මේ මොකක් හරි සබ්ජෙක්ට් එකක මොනවා හරි පාඩම් කරන්න කාලේ මදි වෙලා හරි නැත්නම් අන්තිමට පාඩම් කරන එකේ තව ටිකක් ඉතුරු වුණොත් හරි ඕනනම් ඒ ටිකත් පාඩම් කරගන්න ඒ අර ඉතුරු දවස් 3 භාවිතා කරන්න පුළුවන්. දැන් එහෙනම් ඔය විදිහට අපි සබ්ජෙක්ට් 9ට අගෝස්තු මාසේ දවස් ටිකක් බෙදාගෙන ඉවරයි. දැන් ළමයි ඇත්තම කිව්වොත් ඕගොල්ලෝ තව මාස 4කින්
කෙලින්ම O level exam එක කඩයින් විභාගයක් ලියන්න ඉන්න ළමයිනේ. එතකොට ඔයාලා අර ඉස්සර චූටි කාලේ වගේ පොතේ පළවෙනි පාඩම පෙරලගෙන පළවෙනි පිටුවේ ඉඳන් පාඩම් කරන් යන ඔය වැඩේ කරන්න ගත්තොත් දැන් 10 මුලින්ම පටන් ගන්නවා කියලා 10 වසරේ පළවෙනි පාඩම පෙරලගෙන ඔය විදිහට පාඩම් කරන්න පටන් ගත්තොත් ඕගොල්ලොන්ට මේ තියෙන කාලේ මදි වෙනවා. හරි. ඉතින් ඒ නිසා අර ඉස්සර වාර විභාගෙට හරි පළවෙනි පාරට පොතක් පාඩම් කරන විදිහට හරි පාඩම් කරන්න ගියොත් ඕගොල්ලොන්ට මේ තියෙන කාලේ හරියට මැනේජ් කරගන්න බැරි වෙනවා. ඵලදායීතාවය අඩු වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ පාඩම් කරද්දී පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ඕගොල්ලන්ට ඉක්මනට මේ වැඩේ ලේසියෙන් කොට දා ගන්න පුළුවන් ක්‍රම හොයා ගන්න පුළුවන්. ඉතින් මම එක්සෑම් එකට ලෑස්ති වෙද්දි වැඩ කරපු දේවල් වලින් ඕගොල්ලන්ට කීපයක් කියන්නම්. දැන් ළමයි පාස් පේපර්ස් තියෙනවනේ මේ පාස් පේපර්ස් තමයි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ එක්සෑම් එක කොට දා ගන්න හොඳ සම්පතක් විදිහට භාවිතා කරන්න තියෙන වටිනම දේ. හරි. එතකොට ඕගොල්ලන්ට අර ඕගොල්ලෝ පාඩම් කරපු දේ ලියලා ප්‍රැක්ටිස් කරලා ලකුණු මට්ටම දැනගන්න විතරක් නෙමෙයි වැදගත්ම පාඩම් මොනවාද? විභාගෙට අනිවාර්යෙන් අහන පාඩම් මොනවාද? වැඩිපුරම පාඩම් කරන්න වැදගත් වෙන පාඩම් මොනවාද කියන එක අඳුන ගන්න පුළුවන් පාස් පේපර්ස් වල ප්‍රශ්න අහලා තියෙන විදිහ, ප්‍රශ්න අහලා තියෙන පාඩම් ටික අඳුනගත්තාම ඕක සබ්ජෙක්ට් 9ටම අදාළයි. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්කො ළමයි. ගණිතයේ පේපරේ ගත්තොත් අනිවාර්යෙන් අර ව්‍යුහගත රචනා ප්‍රශ්නවල භාග ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම තියෙනවනේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ දන්නවා මේ පේපර් එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හරි. ගණිතයේ පේපරේ ගත්තම භාග වලින් ප්‍රශ්නයක් එනවා, වගේම කුලක වලින් ප්‍රශ්නයක් එනවා, සමගාමී සමීකරණ, ඊළඟට අර ප්‍රස්තාර වලින් ඒ විදිහට හැමදාම ප්‍රශ්න එන පාඩම් කොටස් ටිකක් තියෙනවනේ. ඉතින් ඒ පාඩම් ටික අපි මුලින් බලලා හොඳටම පුළුවන් කරගත්තොත් කිසිම බයක් නැතුව විභාගෙට හොඳට ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි විද්‍යාව ගත්තත් අනිවාර්යෙන් ඕගොල්ලෝගේ ස්ට්‍රක්චර් පේපර් එකේ සහ එසේ පේපර් එකේ අනිවාර්ය පාඩම් ටිකකින් ප්‍රශ්න අහනවා. හරි. එතකොට විද්‍යාව පේපරේ ඕගොල්ලෝගේ 11 වසරේ අන්තිම පාඩම තියෙන්නේ. අන්නේ පාඩමෙන් අනිවාර්යෙන් විභාග ප්‍රශ්නයක් එනවා. ඊළඟට මානව දේහ ක්‍රියාවලිය තියෙන ජීවීන්ගේ පද්ධති ගැන ඒ පාඩමිනුත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඔය විදිහට විද්‍යාව පේපරෙත් අනිවාර්යෙන් ප්‍රශ්න එන පාඩම් ටිකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම ඔය වැදගත්ම පාඩම් ටික අඳුනගෙන ඒ පාඩම් ටික මුලින්ම පාඩම් කරලා ඊතුරු පාඩම් ටික ඊට පස්සේ පාඩම් කරලා සිලබස් එක කවර් කරගත්තොත් බය නැතුව කාලය මදි වුණත් උපරිමයක් කරලා අපිට මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. හරි. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට පාඩම් කරන්න ඕන පිළිවෙල මම දැන් කියන්නම්. මම ඕගොල්ලන්ට විද්‍යාව කියන සබ්ජෙක්ට් එක උදාහරණයක් විදිහට අරගෙන මේ කතන්දරේ කියලා දෙන්නම්. දැන් විද්‍යාව ගත්තම මම කියවනේ අනිවාර්ය පාඩම් ටිකක් තියෙනවා කියලා. දැන් ඕගොල්ලන්ට මම කිව්වා 11 වසරේ අන්තිම පාඩම අනිවාර්යෙන් එනවා. ඊළඟට මානව දේහ ක්‍රියාවලිය එනවා. ඊළඟට ආයේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමෙනුත් ප්‍රශ්න එනවා. ඔය වගේ අනිවාර්යෙන් එන පාඩම් වගේම නිතර එන පාඩම් ටිකක් තියෙනවා. මේ විදිහට හැම අවුරුද්දෙම අනිවාර්යෙන් එන පාඩම් මොනවාද? නිතරම ප්‍රශ්න අහන පාඩම් මොනවාද කියන එක ඕගොල්ලන්ටම අඳුන ගන්න පුළුවන්. අඩුම අවුරුදු 3ක පාස් පේපර් සංසන්දනය කරලා බලුවොත්. දැන් ඕගොල්ලන්ට හැම සබ්ජෙක්ට් එකකම පාස් පේපර් නැති වෙන්න පුළුවන්. පොත් අරගෙන නැති වෙන්න පුළුවන්. හැබැයි හැමෝම ළඟ ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. අවුරුදු 3ක වගේ පේපර්ස් අරගෙන සංසන්දනය කරලා බලන්න ස්ට්‍රක්චර් පේපර් එකයි එසේ පේපර් එකයි මොනවාද අහලා තියෙන ප්‍රශ්න. ඔය ප්‍රශ්න අහලා තියෙන පාඩම් මොනවාද කියලා. ඉතින් ඔය පාඩම් ටික අඳුනගෙන මුලින්ම හැම අවුරුද්දෙම අනිවාර්යෙන් ප්‍රශ්න අහලා තියෙන පාඩම් ටික එකපාරක් පාඩම් කරලා ඉවර කරගන්න. උදාහරණ විදිහට දැන් විද්‍යාව ගත්ත කියනකො විද්‍යාවේ මම කිව්වා මානව දේහ ක්‍රියාවලිය. හරි. ඊළඟට 11 වසරේ අන්තිම පාඩම. හරි. ආයේ ස්ට්‍රක්චර් පේපර් එකේ වගේම එසේ පේපර් එකටත් වැදගත් වෙන ඕගොල්ලෝගේ 10 වසරේ 3 වෙනි පාඩම රසායන විද්‍යාව පාඩම. ආයේ ප්‍රභා සංශ්ලේෂණය පාඩම. ඔය විදිහට හැම අවුරුද්දෙම නිතරම ප්‍රශ්න අහපු පාඩම් ටිකක් තියෙනවා. ඉතින් පාස් පේපර් අධ්‍යයනය කළ ඔය පාඩම් ටික අඳුනගෙන මුලින්ම ඔය පාඩම් ටික පාඩම් කරන්න. දැන් ඕගොල්ලොන්ගේ විද්‍යාව අච්චු පොතේ පටුණක් තියෙනවනේ.
ඔන්න ඔය පටුනේ ඕගොල්ලෝ මුලින්ම පාඩම් කරලා ඉවර වෙච්ච පාඩමට හරි දාගන්න. දැන් හිතන්නකෝ ඕගොල්ලෝ මුලින්ම 11 වසරේ 6 වෙනි පාඩම පාඩම් කරා කියලා. මානව දේහ ක්‍රියාවලිය කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් කියන පාඩමක්නේ. එහෙනම් 11 වසරේ 6 වෙනි පාඩමනේ මානව දේහ ක්‍රියාවලිය තියෙන විද්‍යාව පොතේ. එහෙනම් ඒ පාඩම මුලින්ම පාඩම් කරා නම් ඒ පාඩමට හරියක් දාගත්තා. ඊට පස්සේ ඕගොල්ලෝ තව පාස් පේපර් අධ්‍යයනය කරද්දී ඕගොල්ලන්ට පේනවා ප්‍රභා සංශ්ලේෂණයේ පාඩනුන් ටිකක් විතර අහලා තියෙනවා කියලා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම පාඩම් කරා 11 වසරේ දෙවෙනි පාඩම. හරි. එහෙනම් ඒකටත් හරියක් දාගත්තා. ඔය විදිහට ඕගොල්ලෝ පාඩම් කරන පාඩම් වලට පටුනේ පාඩමේ අංකේ ඉස්සරහින් හරියක් දාගන්න. හරි. ඊට පස්සේ මුලින්ම පාඩම් කරන්න අනිවාර්ය පාඩම් ටිකයි නිතරම අහලා තියෙන පාඩම් ටිකයිනේ. ඊට පස්සේ සමහර පාඩම් වලට හරි වැටිලා නැති වෙන්න පුළුවන්. අන්නේ ඉතුරු පාඩම් ටික ඊළඟට පාඩම් කරන්න. දැන් ඕකෙදී ඔය අනිවාර්ය පාඩම් ටිකට රතු පාට පෑනකින් වගේ හොඳ විශේෂ පෑනකින් හරි ලකුණ දාගන්න. එතකොට ඕගොල්ලන්ට ආයේ ඊළඟ මාසේ පාඩම් කරන වෙලාවක ඔය මතක් කරගන්න වෙලාවට පාඩම් කරද්දී හරි මේ පාඩම ගොඩක් වැදගත් මේක තමයි මුලින් පාඩම් කරන්න ඕනි කියලා ඒ ටික මුලින් බලා ගන්න අර highlight වෙලා තියෙන නිසා. දැන් මුලින් ඕගොල්ලෝ පාඩම් කරේ අනිවාර්ය පාඩම් ටිකයි වැදගත් පාඩම් ටිකයිනේ. ඒ ටික ඕගොල්ලෝ පොතේත් මාක් කරගත්ත පටුනේ. දැන් මේ වෙද්දි පාඩම් කරලා නැති ඉතුරු පාඩම් ටික ඕගොල්ලන්ට පුළුවන් මුලින් ඉඳන් හරි පාඩම් කරගෙන යන්න. ඒවටත් ඊට පස්සේ වෙන පාට පෑනකින් මාක් එකක් දාගන්න එකපාරක් පාඩම් කරලා ඉවරයි කියලා. හරි. දැන් ඔන්න එහෙනම් එක සබ්ජෙක්ට් එකක් ගත්තම ඒ සබ්ජෙක්ට් එකේ හැම අවුරුද්දෙම අනිවාර්යෙන් ප්‍රශ්න අහන පාඩම් ටිකත් ඕගොල්ලෝ පාඩම් කරලා තියෙන්නේ. නිතරම ප්‍රශ්න අහන පාඩම් ටිකත් ඕගොල්ලෝ පාඩම් කරලා තියෙන්නේ. ඒ පාඩම් කරපු පාඩම් වලට රතු පාට පෑනකින් හරි දැන් ඕගොල්ලන්ට පෑනෙන් මාක් කරන්න දෙන්නේ නැත්තම් පැන්සලෙන් හරියක් දාලා තර ලකුණු 3ක් විතර දාගන්නවා ඒ පාඩම ඉස්සරයි. ඒ ටික මාක් කරගෙන තියෙනවා. ඊළඟට ඉතුරු පාඩම් ටිකක් සිලබස් එකේ ඉතුරු ටිකක් කවර් කරන්න ඕනනේ එකපාරක් හරි. ඉතුරු පාඩම් ටිකක් පාඩම් කරලා ඒ ටිකට පාඩම් කරා කියලා හරියක් දාගෙන තියෙනවා. ওই විදිහට එක සබ්ජෙක්ට් එකක් ඉවරයි. හරි. සමහර වෙලාවට 10 11 ශ්‍රේණි දෙකේම පාඩම් ඔක්කොම මේ පළවෙනි මාසේ පාඩම් කරලා ඉවර වෙන්න බැරි වෙන්න පුළුවන්. හරි. ඔන්න එක සබ්ජෙක්ට් එකක වැඩ ටික ඉවර වුණා කියනකො හිතන්නකෝ පාඩම් කීපයක් ඉතුරුයි කියලා. ඔය ඉතුරු වෙන පාඩම් ටික ඕගොල්ලන්ට පුළුවන් ඊළඟට සැප්තැම්බර් මාසේ වෙන් කරන කාලේ ඇතුලේ ඒ සබ්ජෙක්ට් එකට වෙන් වෙලා තියෙන කාලේ ඉතුරු පාඩම් ටික පාඩම් කරලා ඉවර කරන්න. අගෝස්තු මාසේ එකපාරක් පාඩම් කරපුවා ආයේ සැප්තැම්බර් මාසේ පාඩම් කරන්න යන්න ඕනේ නැහැ. හරි. අගෝස්තු මාසේ පාඩම් කරලා හරි දාලා තියෙන ඒවා ආයේ සැප්තැම්බර් මාසේ පාඩම් කරන්නේ නැහැ. සැප්තැම්බර් මාසේ පාඩම් කරන්නේ අගෝස්තු වල පාඩම් කරන්න බැරුව ඉතුරු වෙච්ච පාඩම් ටික විතරයි. හරි. ඔය විදිහට අගෝස්තු සැප්තැම්බර් යද්දී ඕගොල්ලෝ සිලබස් එක කවර් කරගන්න ඕනේ. දැන් මේ වැඩේ ඕගොල්ලොන්ට සබ්ජෙක්ට් 9ටම මේ විදිහට කරන්න පුළුවන්. එහෙනම් අගෝස්තු සැප්තැම්බර් කියන මාසය ඇතුලේ ඕගොල්ලෝ එකපාරක් සම්පූර්ණ සිලබස් එක පාඩම් කරලා ඉවරයි. හරි. ඊට ඔක්තෝබර් මාසේ තියෙන්නේ එකපාරක් ආයේ මතක් කරගන්න. ඒ වගේම පාස් පේපර් වල ප්‍රශ්න වලට උත්තර ලියන්න. නොවැම්බර් මාසේ සම්පූර්ණයෙන් එකපාරක් පාඩම් කරගන්නවා. විභාගේ ටාගට් කරලා මේ නොවැම්බර් මාසේ කාලසටහන හදාගන්නේ දෙසැම්බර් O level exam එකේ ටයිම් ටේබල් එකේ ඒ සබ්ජෙක්ට් තියෙන පිළිවෙල අනුව. එතකොට ඕගොල්ලන්ට මේ නොවැම්බර් මාසේ O level ටයිම් ටේබල් එකට ගැලපෙන විදිහට පාඩම් කරන වැඩසටහන හදාගන්නේ කොහොමද කියලා මම ඒ වෙද්දි වීඩියෝ එකක් දානවා. ඊළඟට ඔක්තෝබර් මාසේ පාස් පේපර් කරන්නේ කොහොමද? ඒ පාස් පේපර් කරන ගමන් ආයෙ තව එකපාරක් සම්පූර්ණ සිලබස් එක මාසයක් ඇතුලේ මතක් කරගන්නේ කොහොමද කියන එක ආයෙ තව වීඩියෝ එකකින් පැහැදිලි කරනවා ඕගොල්ලන්ට ඒ අදාළ කාලෙ වෙද්දී. දැන් ඔන්න මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. හරි. දවස් ටිකක් හරි. සබ්ජෙක්ට් ටිකක් හරි. පාඩම් කරන විදිහත් හරි. පාඩම් කරන්නේ මොනවද කියන එකත් හරි. දැන් මේ පාඩම් කරන්න වෙලාවක් වෙන් කරගන්නේ කොහොමද? ආයි ඉස්කෝලේ වැඩ, ක්ලාස් වැඩත් එක්ක මේවා බැලන්ස් කරගන්නේ කොහොමද? එක සබ්ජෙක්ට් එකකට දවස් 3ක් දුන්නට එක දවසක් ඇතුලේ ඇත්තටම පැය 24ක් තිබ්බට ඕගොල්ලන්ට පාඩම් කරන්න
ඕකෙන් පැය 6ක් නිදාගත්තට පස්සේ පැය 18ක්ම පාඩම් කරන්න ලැබෙනවා කියලා එකක් නැහැනේ. මොකද ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවා, ක්ලාස් යනවා, ඒ දේවල් එක්ක බැලන්ස් කරගෙන වෙලාව හොයාගන්න එපයි. දැන් එතකොට එදිනෙදා ඔයගොල්ලන්ට ක්ලාස් තියෙනවා, ඉස්කෝලේ එදිනෙදා උගන්වන දේවල් තියෙනවා. ඒ වැඩ ටිකත් බැලන්ස් කරගන්න ගමන් අපයි මේ සිලබස් එක කවර් කරගන්න පාඩම් කරගන්න. අන්න ඒ විදිහට ඔයගොල්ලෝගේ දවසක මේ කාලය බැලන්ස් කරගන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. දැන් ළමයි සතියේ දවස් 5 ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවනේ. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරලා නාලා කාලා ඕනම් පොඩ්ඩක් නිදියලා ඉවර වෙද්දී අපි හිතමු වෙලාව 4යි කියලා. ඕනම් ඔන්න සෙල්ලම් කරන්න කාලෙකුත් පොඩ්ඩක් තියෙනවා. හරි. වෙලාව 4යි. 4 ඉඳන් ඕගොල්ලෝ නිදියන්නේ 12ට කියනකො. 4 ඉඳන් 5 6 7 8 9 10 11 12 12 වෙනකන් තියෙනවා වෙලාව. පැය කොච්චරක්ද? පැය 8ක් තියෙනවා. හරි. පැය 8ක් තියෙනවා. මේ මම 4ට පාඩම් කරන්න පටන් ගන්නවා කියලා වෙලාව අරගෙන. මොකද ඊට කලිනුත් ඕනනම් කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ඉස්කෝලේ ඇවිල්ලා සාමාන්‍යයෙන් හැමෝම නිදාගන්නෙත් නැහනේ. හරි ඔය කන බොන නිදා ගන්න සෙල්ලම් කරන ඔක්කොටම වෙලාව දීලා තමයි 4යි කියලා ගත්තේ. හරි. ඕනනම් කෙනෙක්ට ඊට කලින් උනත් පටන් ගන්න වෙලාව තියෙනවා. හරි. එතකොට එහෙම වුණත් 4 ඉඳන් රෑ 12 වෙනකන් දැන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් රෑ 12 වෙනකන්වත් පාඩම් කරන්න ඕනේ. හරි. නිින්ද පැය 6කට සීමා කරන්න. ඊට වඩා අඩුවෙන් නිදා ගන්නත් එපා, වැඩියෙන් නිදා ගන්නත් එපා. එතකොට සමහර වෙලාවට කෙනෙක්ට පැය 6කට වඩා 7ක් වගේ වෙන්න පුළුවන්. ඒත් කමන්නේ ඔයගොල්ලෝ ඒක අර නිකන් නාස්ති කරන කාලෙන් ගන්න. මේ ඊට වඩා වැඩියෙන් නම් කීයටවත් නිදා ගන්න එපා. අඩුවෙන් නිදාගත්තොත් සමහර වෙලාවට ඔයගොල්ලන්ට ඒක මතකෙට බලපාන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟට දෛනිකව මාස 4ක් තිස්සේ මේ වැඩේ කරන් යද්දී ඕනාවට වඩා මහන්සි වුණොත් ඒක තවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න පුළුවන්. ඕනාවට වඩා නිදි මරන්න හොඳත් නැහැ. ඕනාවට වඩා වැඩියෙන් නිදා ගන්න හොඳත් නැහැ. සාමාන්‍යයෙන් පැය 6ක් වගේ නිදාගත්තම ඕකේ. හරි. එතකොට ඔන්න පැය 8ක් තියෙනවා. මේ ඔය සෙල්ලම් කරන වැඩ ඔක්කොම කරලා. හරි. පැය 8ක් තියෙනවා. මේ පැය 8ෙන් පැය 3ක්ම හරි පැය 8ෙන් පැය 3ක්ම දෙනවා එදිනෙදා ඉස්කෝලේ උගන්වන ඒවට හෝ එදිනෙදා ක්ලාස් වල උගන්වන ඒවට හෝ හෝම්වර්ක් දෙන ඒවට ඒ වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න. හරි. මම මේක HW කියලා දාන්නම්කෝ. HW සහ එදිනෙදා වැඩ. හරි. එදිනෙදා උගන්වන දේවල් බලාගන්න ඒ තේ. හරි. ඊළඟට දෙනවා පැය 5ක්. මේ පැය 5 ඕගොල්ලන්ට දෙන්නේ මේ අපි හදාගත්ත ප්ලෑන් එකේ පාඩම් ටික ඉවර කරගන්න. කෙලින්ම සිලබස් එකේ අර අදාළ සබ්ජෙක්ට් එක වෙන් කරගත්ත දවසේ ඒ පාඩම් ටික පාඩම් කරලා ඉවර කරගන්න තමයි මේ පැය 5 දෙන්නේ. මේ පැය 5 ඇතුලේ හෝ මේ පැය 3 ඇතුලේ රැයට කන්න විනාඩි 20ක් වගේ හොයා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට මේ විදිහට දවසක් බැලන්ස් කරගන්න පුළුවන්. සතියේ දවස් 5. සෙනසුරාදිරිද සමහර ළමයිට ඕනනම් පැය 10 උනත් පාඩම් කරන්න කාලේ තියෙන සෙනසුරාදිරිද දැන් කිනේකාට ක්ලාස් තියෙන විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක සමහර අයට සෙනසුරාදා හරි ඉරිදා හරි ෆුල් දවසක් සම්පූර්ණ නිවාඩු වෙන්නත් පුළුවන්. නැත්නම් දවස් දෙකේම භාගේ පන්ති තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ තියෙන විදිහ අනුව සෙනසුරාදිරිදත් අනිවාර්යෙන් පැය 8ක් හෝ 10ක් ඕගොල්ලන්ට පාඩම් කරන්න වෙලාව හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ මාස දෙක ඇතුලේ එකපාරක් සම්පූර්ණයෙන් සිලබස් එක පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ඔයගොල්ලන්ට බය නැතුව ඔක්තෝබර් මාසේ පාස් පේපර් කරලා ආයේ එකපාරක් සිලබස් එක මතක් කරගන්න පුළුවන් වගේම නොවැම්බර් මාසේ කෙලින්ම එක්සෑම් එකේ O level time table එක ටාගට් කරලා ප්ලෑන් කරගෙන ආයේ පාරක් මතක් කරගෙන බය නැතුව කෙලින්ම එක්සෑම් එකට මුහුණ දෙන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් ඕගොල්ලන්ට මේ ඉතුරු මාසවල වැඩ ටික කරගන්න විදිය ගැන මම ඕගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. පාස් පේපර් කරන්නේ කොහොමද? පාඩම් මතක තියාගන්නේ කොහොමද? ඒ අනිත් දේවල් ගැන ඉස්සරහට වීඩියෝ අරගෙන එනවා. එහෙනම් හැමෝම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් ළමයි 2026 O level exam කරන ඔයාලගේ විද්‍යාව විෂයට අදාළ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා අගෝස්තු මාසේ පළවෙනි සතියේ. ඉතින් අපේ ක්ලාස් එකේ විශේෂත්වය තමයි මේකෙදි රිවිෂන් එකක් එක්කම තමයි පේපර්ස් කරගෙන යන්නේ. විශේෂයෙන්ම O level විභාගේ ටාගට් කරලා
හැම අවුරුද්දෙම ප්‍රශ්න අහන පාඩම් ඒ වගේම නිතරම ප්‍රශ්න අහන පාඩම් කියන මේ දේවල් වල රිවිෂන් එකක් විදිහට තියරි කොටස් කවර් කරගෙන යන ගමන් තමයි පේපර්ස් කරන්නේ. ඉතින් ක්ලාස් එකේ වැඩි විස්තර දැනගන්න නම් ඕගොල්ලන්ට පුළුවන් 078යි 75යි 39යි 931 කියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ක්ලාස් එකට සහභාගී වෙන්න.